හායි හැමෝටම. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ගිය පාර පේපර් එකේ තිබ්බ 4 වෙනි ප්‍රශ්නේ ගැන. මේක නම් network components ගැන ඔයාලට තියෙන දැනුම මනින්න දෙන නිතරම වගේ එන පොදු ප්‍රශ්න වර්ගයක්. එහෙනම් අපි පටන් ගමු. මේ ප්‍රශ්නෙට තියෙන නිවැරදිම උත්තරේ තමයි A කියන්නේ switch එකක්, B කියන්නේ file server එකක්, සහ C කියන්නේ router එකක්. හරි. දැන් අපි බලමු ඇයි මේක මේ විදිහටම හරියටම ගලපෙන්නේ කියලා පුංචි විස්තරයක් එක්ක. ඒ ස්විච් එකක් කියලා අඳුනගන්නේ ඇයි? ඔය ඩයග්‍රෑම් එක දිහා හොඳට බලන්නකෝ. ඒ කියන කොටස තමයි අපේ ගෙදර නෙට්වර්ක් එක ඇතුලේ තියෙන කම්පියුටර්ස්, සර්වර් එක B, අනිත් රවුටර් එක C වගේ ඩිවයිසස් ගොඩක් එකට සම්බන්ධ කරන ප්‍රධානම හබ් එක. මේක තමයි ස්විච් එකක ප්‍රධානම වැඩේ. ඒකේ රාජකාරිය තමයි එකම නෙට්වර්ක් එකක තියෙන ඩිවයිසස් අතර data packets යන එන විදිහ මැනේජ් කරන එක. B file server එකක් කියලා අඳුනගන්නේ ඇයි? ඊළඟට අපි B දිහාට හැරෙමු. මේක තනි ඩිවයිස් එකක්. අපේ කම්පියුටර්ස් ඔක්කොම වගේ සම්බන්ධ වෙලා තියෙන්නේ මේකට. local area network එකක් ඇතුලේ ෆයිල් සේව් කරන එක, ෂෙයා කරන එක වගේ සර්විසස් සපයන මෙවැනි ඩිවයිස් එකක් සාමාන්‍යයෙන් සර්වර් එකක් විදිහටයි අපි හඳුන්වන්නේ. නෙට්වර්ක් එකකදී මේක සාමාන්‍ය දෙයක් නිසා අපිට හොඳටම විශ්වාසයෙන් කියන්න පුළුවන් මේක ෆයිල් සර්වර් එකක් කියලා. C router එකක් කියලා අඳුනගන්නේ ඇයි? අන්තිමට C දිහා බලමු. මේ ඩිවයිස් එක තමයි අපේ ගෙදර නෙට්වර්ක් එක මේ අතිවිශාල පුළුල් අන්තර්ජාලය කියලා ලෝකෙට සම්බන්ධ කරන්නේ. විවිධ නෙට්වර්ක්ස් දෙකක් එකට සම්බන්ධ කරන ඒ වගේම ඒ අතර data යවන මේ වැදගත් නියම වැඩේ කරන ඩිවයිස් එක තමයි රවුටර් එක. අනිත් උත්තර වැරදි වෙන්නේ ඇයි? හරි. දැන් අපි ඉක්මනට බලමු ඇයි අනිත් ඔප්ෂන්ස් ටික මේකට ගැලපෙන්නේ නැත්තේ කියලා. ඔප්ෂන් 1 සහ 2 මේ ඔප්ෂන්ස් වල A ෆයිල් සර්වර් එකක් විදිහට වැරදියට නම් කරලා තියෙනවා. මතකද අපි කිව්වා A කරන්නේ ඩිවයිසස් ගොඩක් එකට සම්බන්ධ කරන එක කියලා. ඒක ස්විච් එකක් කරන වැඩක් මිසක් සර්වර් එකක් කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේව B සහ C වල වැඩේ මාරු කරලා වැරදියට නම් කරලා තියෙනවා. ඔප්ෂන් 3 මේ ඔප්ෂන් එකේදී A රවුටර් එකක් විදිහට වැරදියට හඳුන්වලා තියෙනවා. රවුටර් එකක් බාහිර නෙට්වර්ක්ස් ඒ කියන්නේ අන්තර්ජාලය වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. හැබැයි ඒ කරන්නේ අපේ නෙට්වර්ක් එකේ ඇතුලේ තියෙන ඩිවයිසස් ඔක්කොම සම්බන්ධ කරන එකයි. මේක ස්විච් එකක කාර්යයයි. ස්විච් එකක, සර්වර් එකක සහ රවුටර් එකක වෙනස් වැඩ මොනවද කියලා හොඳට තේරුම් ගත්තනම් මේ වගේ නෙට්වර්ක් ප්‍රශ්නයක් ඔයාලට ලේසියෙන්ම විසඳන්න පුළුවන්. නියමයි. හොඳට ෆලෝ කළා.